මේ රටත් දියුණු වෙන්න හදනවනේ. දියුණු වෙන්න හදන නිසා පින්වතුනි තව ටිකක් වැඩිපුර ෆාම් එකක් දෙකක් එහෙම දාගෙන. තාම මාළු ටිකක් වැඩිපුර අල්ල ගන්න බෝටු ටිකක් එහෙම ගෙන්න ගත්තට පස්සේ පින්වතුනි ඉතින් ඔය මේ වෙන විනාශෙත් නතර කරන්න බෑ. ප්‍රාණඝාත කළා තව කෙනෙක්ට හානි කළා පින්වතුනි. තවත් සත්වයකට හානි කළා යහපතින් ඉන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ නම් පෙන්නලා නැහැ. පරදුක්ඛූප දානේන අත්තනෝසුක මිච්ඡති. එහෙමයි දේශනා කළා තියෙන්නේ. වේර සංසග්ග සංසට්ඨෝ වේරාසෝන පරිමුච්ඡති කියලා. අනිත් අයට දුක් දීලා Tamanට සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාකවත් මේ ලෝකෙ වෙන්නේ නැහැ පින්වතුනි. ඒ දෙගොල්ලෝ අතර වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ කියලා. ඔය විදිහට විශාල වශයෙන් පින්වතුනි සත්ව ඝාතන කරන්න පටන් ගත්තට පස්සේ මේවටත් ඔය උරුමෙම තමයි වෙන්නේ. ඔය අනිත් රට වලට වෙන්න තියෙන උරුමෙම තමයි වෙන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න පින්වතුනි මේ බොහොම මේ ඉදිරි කාලේ බොහොම අමාරු කාලයක් වෙනවා. ස්වභාවික විපත් එහෙම ගොඩක් එන්න ඉඩකඩ වැඩි. දැන් බය වෙන්න එපා. බය වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. දැන් බය වෙලා වේවුලලා ඊට පස්සේ Tamanට කැමති එක්කලාට වැඩක් නැහැ. එහෙනම් වේවුලන එක නතර කළා ඕකට ප්‍රිකෝෂන් එකක් ගන්න. ඒ තමයි අද ඔබ අදිස්ථාන කරන්න පින්වතුනි. මෙච්චර කල් කරපු පිනට වඩා තව වැඩිපුර පින් කරනවා වගේ. ඒකට සල්ලි ඉස්සරහට දාගන්න කියලා නෙමෙයි මම කිව්වේ. පින කරන්න සල්ලි අවශ්‍යතාවයක් නැහැ. සල්ලි තියෙන ප්‍රමාණයෙන් ඒවා කරන්න. සල්ලි වියදම් කරනවා. අනිත් ඒවා පුළුවන් අනිත් අය වියදම් කරලා කරන දෙයකට අතීත තියාගන්න හැමතිස්සෙම. භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වන්න. ඔය හැම එකක්ම කරන්න පුළුවන්. වතුර වීදුරුවක් තියන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට පෙන්නේ තැන් වීදුරුවක්. තමන්ගේ දරුවා ලව්ව දෙමාපියන්ට සලකව ගන්න පුළුවන් පෙන්නේ. ඔය මට්ටමින් දේවල් පින්වතුනි ඔබ හොඳට ප්ලෑන් කරන්න ඔබගේ ජීවිතේ. ඔබ ප්ලෑන් කළේ දරුවා උපදිනකොට ඔබ පින්වතුනි පිරිමි දරුවෙක් උපදිනවා කියලා ආරංචි වෙනකොට තාම බඩේ ළමයා පින්වතුනි ඔබ සමහරට රෝයල් එක ආනන්ද නාලන්ද ඔය කිට්ටුවෙන් නේද? ඊටමක් ගයක් එහෙමත් බල්ල ඇති කුලියට ඉන්න තැනක් එහෙමත් බල්ල ඇති. ඔන්න ඔය මට්ටමට මිනිසුන්ට පිස්සු තියෙනවා. පුදුම විශ්වාසයක් තියෙන මිනිසුන්ට පින්වතුනි මේ මැරෙන්නේ නැතුව යනවා කියලා මේ ගමන. නමුත් ඒකට ප්‍රිකෝෂන්ස් අරගෙන තියාගන්න. අද ඉඳලා තව තීව්‍ර කරන්න. මතක් කරගන්න පින්වතුනි. තව වීඩියෝස් එහෙම තියෙනවා නම් YouTube එකේ හරි බලන්න පින්වතුනි. අර නායකී ඒවා මිනිස්සු යට වෙච්ච ඒවා. ඒකේ හරි වීඩියෝස් බලන්න බැරුව ඇතිනේ මම හිතන්නේ ඒවා දාන්න තහනම් ඇති. නමුත් මිනිස්සු කැමරා කරගත්තුව ඇති පින්වතුනි. මේ මිනිස්සු මෙහෙම බලන් ඉඳද්දි මෙහෙම පස් කඳු කඩා වැටෙනවා එකට. හැබැයි බුද්ධිය තියෙනවා නම් විතරක් බලන්න නැත්තම් බලන්න එපා ෆේ. චිත්‍රපටියක් බැලුවා වගේ තියෙයි. බුද්ධිය තියෙනවා නම් බලන්න එතකොට ඔබට දේව දූතයා පේයි. එහෙම වුණා නම් පින්වතුනි ඇත්තටම ඔය සිදුවීම තුළින් අඩුම තරමේ ඔබ හරි ගැලවිච්ච මිනිස්සෙක් බවට පත් වෙනවා.